මං එදාට විතරයි වැඩිහිටියන වඳින්නේ. ඇයි 365 දවසෙන් අනිත් දවස් ටික වැඩිහිටියෝ මට වඳිනවා. පොල් ගහෙන් බෑපන් වාලෙන් බෑපන් ක්ලාස් ඵලයන්. අලුත් අවුරුද්දේ අපේ එකමුතුකම් කොත්මලේ කිරෙන් ඉතිරේවා. රටක් විදිහට මේ අපිට කොච්චර සන්තෝෂ වෙන්න පුළුවන්ද මේ එකමුතුකම හින්දා. ඇත්ත වශයෙන් මම කියන්නේ මෙහෙමයි. දැන් අපි ශ්‍රී ලංකාවේ ඉන්න අපි කට්ටිය සිංහල හා දෙමළ මුස්ලිම් වශයෙන් වර්ග කරාට අපි ඔක්කොම ශ්‍රී ලාංකිකයිනේ. අපි ඉන්න ප්‍රදේශය සහ භාවිතා කරන භාෂාව සහ අඳින පළඳින විදිය අනුව තමයි අපි වර්ග කරගෙන තියෙන්නේ. අපි කොහොම කැපුවත් ඉන්නේ රතු පාට ලේ නම් අපි ඔක්කොට හැංගීම් දැනීම් තියෙනවා නම් අපි ඔක්කොම එකයි. ඉතින් අපි සමරන්නේ මේ එකම උත්සවයක් තමයි. සමහර අය විවිධ දින දාගෙන සමරනවා, සමහර අය විවිධ විදියට සමරනවා. මම මේ ජනිට කියන්නේ මේ එක එක්කෙනාගේ ජීවිතයේ අවුරුදු සමරනකොට මගේ පොඩි කාලේ ජීවිතේදී මට අවුරුදු හරි විශේෂ වෙන්නයි දන්නවද? එදාට ඇත්තට මට නෙමෙයි විශේෂ අපේ වැඩිහිටියන්ට. මං එදාට විතරයි වැඩිහිටියන වඳින්නේ. ඇයි 365 දවසෙන් අනිත් දවස් ටික වැඩිහිටියෝ මට වඳිනවා. පොල් ගහෙන් බෑපන් වාලෙන් බෑපන් ක්ලාස් ඵලයන් ඉස්කෝලේ ඵලයන් වැඳලා කියන්න ඉගෙන ගනි. ඉතින් ඇත්තටම එදාට විතරක් වැඩිහිටියන්ට මම වඳින නිසා අපේ වැඩිහිටියන්ට වැදගත් වෙන දවසක් ඒක. මට කෙසේදත් වැඩිහිටියන්ට වැදගත් වෙන දවසක් තමයි සිංහල දෙමළ අලුත් අවුරුද්ද. ඉතාලම සන්තෝෂයි. අපි නම්